ඕනෑ තරම් ආටිස්ලා ඉන්නවා. ඇත්තටම යාලට සිං කරන්න බෑ. සමහර මිනිස්සුන්ට බනි මං අඳිනවා පේන්න පොඩ්ඩක් එළිය දාගෙන අඳිනවා. ඔයාලා මියුසික් කරන්නේ සල්ලි වෙනුවෙන්ද? අතර ගාණක් එනකොට මට මේකේ පොඩි ආතල් එකක් තියෙනවා. මට වැරදි යෝජනා කරලා තියෙනවා. හයි. අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මගේ කලින් වීඩියෝ එක ඔයගොල්ලෝ ගොඩක් බලලා තිබ්බා. ඒකට ගොඩාක් ස්තුතියි. ඉතින් මං හිතුවා ඉක්මනට තවත් වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා ඔයාලා වෙනුවෙන්. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයාලා මියුසික් කරන්නේ සල්ලි වෙනුවෙන්ද? එහෙමත් නැත්නම් ඒක ඔයාලා කරන්නේ ආර්ට් එකක් විදිහට. ගොඩාක් මියුසිෂියන්ලාගේ ලයිෆ් එකේ මේ ප්‍රශ්නේ තියෙනවා. මේ දෙක අතරත දෝලණය වෙනවා. මම සල්ලි වෙනුවෙන්ද මියුසික් කරන්නේ එහෙම නැත්නම් මගේ ආර්ට් එක වෙනුවෙන්ද? හැබැයි මෙතන කතා දෙකක් තියෙනවා. ඔව් අපිට පුළුවන් සල්ලි හම්බ කරන්න මියුසික් වලින්. මොකද මියුසික් කියන්නේ ජස්ට් ආර්ට් එකක් නෙමෙයි දැන් ලෝකේ. ඒක ප්‍රොෆෙෂන් එකක්. එතකොට අපිට පුළුවන් හොටෙල්ස් වල සිං කරන්න, ඉන්ඩස්ට්‍රි එකේ පාර්ට් එකක් වෙන්න, ස්ටුඩියෝ වර්ක් කරන්න. මේ වගේ ගොඩාක් පැති තියෙනවා මියුසික් එක්ක සල්ලි හම්බ කරන්න පුළුවන්. මියුසික් වලින් සල්ලි හම්බ කරන ඔයාට වෙන ඇඩ්වාන්ටේජස් ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි ෆයිනෑන්ෂල් ස්ටේබිලිටි. ඔයාට පුළුවන් නම් සංගීතය කරලා සංගීතයෙන් හම්බ කරන්න ඔයාට ඔයාගේ ටැලන්ට් එකත් එක්ක ජීවිත කාලෙම ජීවත් වෙන්න පුළුවන්. ඔයාගේ ටැලන්ට් එක ඔයාගේ ඉන්කම් එක බවට ඔයාට හරව ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඔයාට ගොඩක් ඔපචුනිටිස් හම්බ වෙනවා. ඒකෙන් ඔයාට ඔයාගේ දැනුම වැඩි කරගන්න පුළුවන්, ඔයාගේ හැකියාව වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ෆයිනෑන්ෂලි ඔයාට ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්නත් පුළුවන්. තුන්වෙනි ඇඩ්වාන්ටේජ් එක තමයි එතකොට ඔයා මේ නිකන් සිංගර් කෙනෙක් නෙමෙයි. ඔයා මේ ඉන්ඩස්ට්‍රි එකේ පාර්ට් එකක් වෙනවා. ඉන්ඩස්ට්‍රි එකේ පාර්ට් එකක් වුණාම ඔයාට ගොඩාක් ලොකු ඇඩ්වාන්ටේජස් තියෙනවා. ඔයාට හොඳ ඉක්විප්මන්ට්ස් එක සිං කරන්න පුළුවන්, ලොකු අවස්ථා හම්බ වෙනවා, ලොකු ස්ටේජ් වල සිං කරන්න පුළුවන්. මියුසික් වලින් සල්ලි හොයද්දි මෙන්න මේ වගේ ඇඩ්වාන්ටේජස් ගොඩාක් තියෙනවා. හැබැයි අපි කොච්චර හිතුවත් මියුසික් වලින් සල්ලි හම්බ කරනවා කියලා මියුසික් කියන්නේ එක අතකින් ගොඩාක්ම ස්ටේබල් පාත් එකකුත් නෙමෙයි ගොඩක් ආසියාතික රටවල් වල. බටහිර රටවල් වල මියුසික් කියන දේ ප්‍රොෆෙෂන් එකක් විදිහට පිළිගන්නවා මෙහෙට වඩා වැඩියෙන්. නමුත් ලංකාව, ඉන්දියාව වගේ රටවල් වල ඒක පිළිගන්නේ නැහැ. එතකොට මියුසික් කියන දේ ආසියාතික රටවල් වල ගොඩක් මිනිස්සු විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටවල් වල ඒගොල්ලෝ මේ ආර්ට් එක දේවත්වයෙන් සලකන්නේ. ඒක බිස්නස් එකක් විදිහට ඒගොල්ලෝ වැඩි දකින්න කැමති නැති ගතියක් තියෙනවා. ඉතින් මේ මයින්ඩ්සෙට් එක අරගෙන එන ඔයා මියුසික් කියන දේ ජොබ් එකක්, ප්‍රොෆෙෂන් එකක් විදිහට දකින්නේ නැහැ. ජොබ් එකක් නෙමෙයි අත්තර මේක ප්‍රොෆෙෂන් එකක්, ඒක පැෂන් එකක්. අපිට පොඩි කාලේ ඉඳන්ම කියලා දෙන්නේ මියුසික් කියන දෙයින් සල්ලි හම්බ කරන්න බෑ. මියුසික් කරනවා කිව්වොත් එතකොට අපි කියමු ඕනම කලා විෂයක්. අපි ආර්ට් විෂයක් කරනවා කිව්වොත් එහෙම අපිට ලොකු බැරියර්ස් ටිකක් එන්නේ. මොකද ප්‍රධානම හේතුව ඒක ස්ටේබල් නැති එකවත්, ඒකෙන් සල්ලි හම්බ කරන්න බැරි එකවත් එහෙම දෙයක් නෙවෙයි. මිනිස්සුත් දන්නේ නැහැ මේකෙන් කොහොමද සල්ලි හම්බ කරන්න කියලා. මියුසික් කියන එක බිස්නස් එකක් කියන එක දන්නේ නැහැ. හැබැයි ඔන්න ඔතන තමයි මේ කතාව පොඩ්ඩක් වෙනස් වෙන්නේ. මොකක්ද වෙනස් වෙන කතාව? අපි දැන් බලමු සංගීතය කියන එක සල්ලි වෙනුවෙන්ම කරන්න ගියාම මොකද වෙන්නේ කියලා. පුද්ගලිකව මමත් එක කාලයක් තිබ්බා මුදල් වෙනුවෙන්ම සංගීතය කරපු. අන්න ඒ අත්දැකීමෙන් මම ඔයාලට දෙයක් කියන්නම්. මම කලින් කිව්වාගේ මම ලොබීස් වල සිං කරලා තියෙනවා. මම ඉවෙන්ට්ස් වල සිං කරලා තියෙනවා. තාමත් කරනවා. කාලයක් තිබ්බ මට මම මියුසික් කියන දේ ඇත්තටම හරිම දේවත්වයෙන් සලකපු නිකන් සරස්වති මෑණියන්ට ගිහිල්ලා වන්දලා මම ඒක වැරදි කියනා නෙමෙයි. ඒක ඔයගොල්ලන්ට මොකක් හරි එහෙම මේ භක්තියක් තියෙනවා නම් do it anyway. For me මට එහෙම ලොකු භක්තියක් අර එහෙම තිබ්බේ නැතත් මම ඒක අර කවුරු හරි කියන නිසා, කවුරු හරි කරන නිසා, දකින්න නිසා මම එහෙම කළා. මම ඉන්ස්ට්‍රුමන්ට් එකට වැඳලා ගන්නේ ඔය වගේ දේවත්වයෙන් සලකපු කාලයක් තිබ්බා. ඊට පස්සේ මේ ඉන්ඩස්ට්‍රි එකේ සමහර ඔපචුනිටිස් හම්බෙලා අතර ගාණක් එනකොට මට මේකේ පොඩි ආතල් එකක් තේරුණා. හරි. සල්ලි හම්බ කරන්න පුළුවන්. මම ගෑල් ළමයෙක් හරි. දැන් තව කොහොමද මම මේ සල්ලි වැඩි කරගන්නේ?
මං ඕක කල්පනා කළා මං හිතුවා තවම ඇට්‍රැක්ටිව් වෙන්න ඕනේ. මං අඳිනවා පේන්න පොඩ්ඩක් එළිය දාගෙන අඳිනවා. බලමු අපි එතකොට මොකද වෙන්නේ කියලා. කනගාටුවට කාරණේ තමයි ඔව්. මං කලින්ට වඩා ඇඟ පොඩ්ඩක් එළිය දාගෙන වැඩ කරනකොට මට හම්බෙච්ච ඔපචුනිටිස් වැඩි වුණා. මේ නොතේරෙන කාලේ මේකේ තියෙන පොඩි බරපතලකමක් තියෙනවා සහ කනගාටුට කාරණු ගොඩක් තියෙනවා මේක ඇතුලේ. මම ඒවා ඉස්සරහට පැහැදිලි කරන්නම්. කොහොම හරි මට ඔපචුනිටිස් ගලාගෙන ආවා. නමුත් කාලයක් යනකොට මට තේරුණා මේ මිනිස්සු මාව බලන්න එන්නේ මගේ සින්දු අහන්න නෙමෙයි. මට ඒක මුලින් අදාළුන්නේ නැහැ. මට අදාළ නැහැ. මට ගාන හම්බෙනවා. මං මෙච්චරයි කරන්නේ. මෙතනින් එහාට මං කරන්නේ නැහැ. මම මෙහෙම ඇඳන් යනවා. මෙහෙම කරනවා. හරි අවුලක් නැහැ. ඔක්කොම හරි කියලා දැන් මං හිතාගෙන හිටියා. මෙහෙම ඉන්නකොට මට ඉමේජ්ලි තේරෙන්න ගත්තා මම ප්‍රැක්ටිස් කරන එක නැවැත්තුවා. මං සම්පූර්ණයෙන් ප්‍රැක්ටිස් කරන එක නැවැත්තුවා. දවසට පැය 10 ප්‍රැක්ටිස් කරපු මම දැන් මට අවශ්‍ය වුණේ මොකද්ද? මට අවශ්‍ය වුණේ මම තැනකට ගිහිල්ලා මට සල්ලි හම්බ කරගන්න මියුසික් යූස් කරන්න. සල්ලි තියෙනකොට මට අමතක වුණා මම මේ කරන්නේ මගේ ප්‍රොෆෙෂන් එක නේද කියන එක. එතකොට මම අමතක කළා මම මොකද්ද කරේ මම ප්‍රැක්ටිස් කරේ නෑ. එකම සින්දු ලිස්ට් එක හැමදාම සින් කරනවා. එකම සින්දු ලිස්ට් එක සින් කර මං ඒ වෙනකොට මට ජෝන්ර කිහිපයකින් සින් කරන්න පුළුවන් වුණත් මේ ලොබි සිංගින් කියන මේ කන්ට්‍රැක්ට් සිංගින් කියන එක අවසන් වෙද්දි මම ගොඩාක් දුරට මගේ අනිත් ජොන්රා සින් කරන්න එක නවත්තලා. සහ මට ඒ හැකියාව හොඳටම අඩු වෙලා තිබ්බා. ඉතින් මෙහෙම යනකොට මට තේරුණා නැහැ. මේක හරියන්නේ නැහැ. මම ප්‍රැක්ටිස් කරන්නෙත් නැහැ. මම සින්දු බලා ගන්නෙත් නැහැ. මම සින්දු අහන්නෙත් නැහැ. මොකද අපි වැඩට යනවා. උදේ හවසයි සමහරවිට දෙකේම තියෙනවා. අපි වැඩට ගිහිල්ලා ගෙදර එනවා. මම නිදා ගන්නවා. ෆෝන් එක ස්ක්‍රෝල් කර කර ඉන්නවා. දවල් වෙනකන් නිදා ගන්නවා. ඊට පස්සේ ඊළඟ කන්ට්‍රැක්ට් එකට ඇහැල්ලා යනවා. ඔන්න ඕක තමයි අවුරුදු 2ක් තිස්සේ මගේ රූටින් එක. හොඳට හිතන්න. අවුරුදු 2ක් තිස්සේ මගේ රූටින් එක ඕක. ඊට පස්සේ මම තේරුම් ගත්තා මේ මිනිස්සු මගේ ඇඟ දිහා බලනවා මගේ ඇඟ දිහා බලලා තමයි මේගොල්ලෝ පොඩක් ඒ කියන්නේ අප්පුඩිය ගහන්න අර ජෙනුයින් අප්පුඩියක් නෙවෙයි. සහ මට වැරදි යෝජනා කරලා තියෙනවා මගේ බාහිර පෙනුමෙන් මාව මැනලා. මට තේරුණා මේක හරියන වැඩක් නෙවෙයි කියලා. මේකේ බරපතලකම එතකොට මට තේරුණා. මොකද මම මේ ඉන්ඩස්ට්‍රි එක ලොකු ටීම් එකක් එක්ක ඉන්න එහෙම කෙනෙකුත් නෙවෙයිනේ. මම මේ හරි පොඩි ලොබි සිං කරන පොඩි අහිංසක සංගීතඥයෙක්. හරිද? අහිංසක ගායිකාවක් විදිහට හිටියා. නමුත් මට දැන් තේරුණා මේක වැරදි බව. ඊට පස්සේ මම ටික එක පාටම නෙමෙයි මම පිළිවෙලට අඳිනවා. මම ලස්සනට යනවා, ලස්සනට අඳිනවා. හැබැයි මගේ සින්දුවට තමයි ඇට්‍රැක්ෂන් එක වැඩියෙන් යන්න ඕනේ. එතකොට මම මගේ පපුව පෙන්නලවත්, මගේ කකුල් පෙන්නලවත් නෙමෙයි. මට ටැලන්ට් එකක් තියෙනවා. මට හොඳට සින් කරන්න පුළුවන් නම් මං ඒවා පෙන්වන්න ඕනේ. මට පුළුවන් මගේ ඇඟ සම්පූර්ණයෙන් වහගෙන ගියත් ඒගොල්ලෝ මට අප්පුඩි ගහන විදියට මගේ ටැලන්ට් එක පෙන්වන්න. ඔන්න ඊට පස්සේ මම මේ දෙක බැලන්ස් එකට ගත්තා. ඒ කියන්නේ මම සල්ලි හම්බුණා කියලා ප්‍රැක්ටිස් නොකර ඉන්න එක නැවැත්තුවා. මම ප්‍රැක්ටිස් කරන්න ගත්තා. මම අලුත් සින්දු ඇහුවා. අලුත් ජොන්රාස් ප්‍රැක්ටිස් කරා. YouTube එකට කන්ටෙන්ට්ස් දැම්මා. මේ දැනටත් මම YouTube කන්ටෙන්ට් දාන්න පටන් දැන් මේ දිග වීඩියෝත් දානවා. මම මේක කන්ටිනියු කළා දිගටම. අන්න එතකොට තමයි මට තේරුනේ මේක බැලන්ස් එකේ යන කතාවක් කියන එක. එතකොට දැන් ලංකාවේ ඕනෑ තරම් ආටිස්ලා ඉන්නවා. ඇත්තටම යාලට සින් කරන්න බෑ. මන් දන්න දැන් මට සමහර මිනිස්සුන්ට බනි. නමුත් කමක් නැහැ බැන්නත්. ඇත්ත කතාව ලංකාවේ ඇඟ එළියේ දාගෙන ඕනා තරම් ෂෝස් වලට ගිහිල්ලා පිච් එකට සින් කරන්න බැරි සිංගර්ස්ලා දැන් ඉන්නවා. ඇත්තටම ඒ කියන්නේ අඳෝනාවක් වගේ ඇහෙන විදියට සින් කරන සිංගර්ස්ලා දැන් ඉන්නවා. විශේෂයෙන්ම ෆීමේල් ආටිස්ලා. ඉතින් මොකද දැන් ෆීමේල් ආටිස්ලා වෙන්නේ මොකද දැන් පිරිමි ළමයි ඇඟ එළිය දාන් ගියා කියලා කවුරුත් බලන්නේ නැහනේ. ගෑල් ළමයින්ගේ එකනේ ඔය බලා ගන්න උවමනාව තින්නේ. එතකොට මෙහෙම සිංගර්ස්ලා ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා. ඔයගොල්ලෝ දන්නවා මම මේ කවුරු ගැනද කියන්නේ කියලා. නමුත් මම නම සඳහන් කරන්නේ නැහැ. මම එහෙම කිහිප දෙනෙක්ම ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා.
හැබැයි මේ ඇඟ පේන්න අඳින එක වැරද්දක්ද? මට අපි දැන් ඒක ගැන කතා කරලා බලමු. දැන් මේ මාතෘකාව ඇතුලේ මම සල්ලි සඳහා මියුසික් කිරීම ඇතුලේ මම මේ ගැනත් කතා කරන්න ඕනේ. ඇඟ එළිය දාගෙන පර්ෆෝම් කරන එක වැරද්දක්ද? ඒක වැරද්දක් කියන්නම අපිට බෑ. වැරද්ද ඔයා මියුසිෂියන් කෙනෙක් වෙලා ඔයාට ඒ ටයිටල් එකට අදාළ අනික් දේවල් අනික් ටැලන්ට් එක නැතුව ඇඟ විතරක් පෙන්නලා සින් කරනවා නම් ඇඟ විතරක් බලන්න නම් ඔයාගේ ඔඩියන්ස් එක ඔයාගේ ෂෝ එකට ටිකට් එකක් අරන් එන්නේ අන්න එතන තමයි අවුල තියෙන්නේ. මොකද වර්ල්ඩ් එකේ ඕනෑ තරම් ඇඟ පේන්නන්න එක ඇට්‍රැක්ටිව් විදිහට පාවිච්චි කරන අය ඕනි තරම් ඉන්න වල්ගර් විදිහට නැතුව. අපි උදාහරණ ගත්තොත් ශකීරා ජේල්ලෝ එතකොට ඩේල් නම් ගොඩක් එහෙම ඇඟ පේන්න අඳින කෙනෙක් මම දැකලා නැහැ. සබ්‍රිනා කාපෙන්ටර් එතකොට ටේලර් ස්විෆ්ට් ඒගොල්ලෝ මේ මියුසික් කියන බිස්නස් එක ඇතුලේ එයාලගේ ක්‍රියේටිවිටි එක එළියට දෙනවා. සින්දු කෙනවා එයාලගේ තමන්ම ලියපු සින්දු තමන්ම හදපු ඇල්බම්ස් තමයි මිනිස්සුත් එක්ක කියන්නේ. ඒ හැම මියුසික් එකක් පිටිපස්සෙම ඒගොල්ලන්ගේ කතාවක් තියෙනවා. අඩේල්ගේ මියුසික් ඇල්බම්ස් අහලා බලන්න එයාගේ මුළු ජීවිත කතාව තමයි ඒ සෝන්ග්ස් ඇතුලේ තියෙන්නේ. අන්නේ ක්‍රියේටිවිටි එක මම ලංකාවේ ආටිස්ට්ලයින් දකිනවා හරීම අඩුයි. ඒගොල්ලෝ ඇඟ විතරක් පෙන්නලා ඇවිල්ලා සිංගල් යනවා. අනික් එක ඔය වන් මෑන් ෂෝ කියන සංස්කෘතිය තාම ලංකාවට ඇවිල්ලා නැහැ. දැන් මේ හෙට අනිද්දාට එහෙම එකක් එන්න යනවා. ෂෝ එක උමාරියා සිංහවංශගේ ඒ වගේ එකක් තාම ලංකාවේ ඇවිල්ලා තිබෙන්නේ නැහැ. ඔන්න දැන් එන්න යනවා. ඔයාලා අනිවාර්යෙන් බලන්න අත්දැකීම ගන්න. නමුත් මේ අනික් බටහිර රටවල් වල මේ සංස්කෘතිය තියෙනවා. ඉන්දියාවෙත් තියෙනවා. එක ආටිස්ට් කෙනෙක් සිං කරන්නේ එයාගේ මුළු ජීවිත කතාවම මේ මියුසික් ඇතුලේ තියෙනවා. මට කියන්න මේ ශේෂ්ත්‍රයේ කීයෙන් කී දෙනාද තමන්ගෙම සින්දු සිං කරන්නේ. තමන්ම ලියලා තමන්ම මෙලඩි දාලා තමන්ම සංගීතවත් කරලා කියන ආටිස්ලා හරිම අඩුයි මේ ඉන්ඩස්ට්‍රි එකේ. එතකොට මේගොල්ලෝ මේ ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා තමන්ගේ ඇඟ පෙන්නලා අනවශ්‍ය අවධානයක් තමන්ගේ ඔඩියන්ස් එකෙන් අරගෙන මේගොල්ලෝ මුදල වෙනුවෙන් සමහර විට ඒක යාගේ ෆැෂන් එක වෙන්න පුළුවන්. බට් මගේ පුද්ගලික මතය ඒක එච්චරම ගැළපෙන වැඩක් නෙවෙයි කියන එක. මම මේ කියන්නේ ඇඟ පේන්න අඳින්න එපා කියලාවත් මේ ඇඟ පේන්න නම් සින්දු කියන්න එපා කියලාවත් මම එහෙම දෙයක් නෙමෙයි මං කරන්නේ. ඇඟ විතරක් පෙන්නලා සල්ලි ගන්න එක වැරදි කියන එක. මොකද එතනට මිනිස්සු එන්නේ ඔයාගේ සින්දු අහන්න නම් ඔයාට අනිවාර්යෙන් හරියට සිං කරන්නම සිද්ධ වෙනවා. ඒක තමයි ඔයා ඒ මිනිස්සුන් ටිකට් එකක් අරන් එනවා නම් ඒ මුදලට කරන සාධාරණය. ඉතින් මම මේ දේවල් වගේම තව අපි මේ දැන් මේ අපි තනි ආටිස්ට්ලා ගැනනේ කිව්වේ. දැන් මෙතන බෑන්ඩ්ස් ඕනි තරම් තියෙනවානේ. දැන් ලංකාවේ ලීඩින් බෑන්ඩ්ස් ටිකක් තියෙනවා. ඒ බෑන්ඩ්ස් ඇත්තටම හොඳට ප්‍රැක්ටිස් කරලා ඇත්තටම හොඳ සද්දයක් තියෙන බෑන්ඩ්ස්. නමුත් අලුතෙන් බෑන්ඩ්ස් පටන් ගන්නවනේ. දැන් අලුතෙන් ඇත්තටම ලංකාවේ මං හිතන්නේ පැයට පටන් ගන්න ඇති 100ක් විතර මේ අලුත් බෑන්ඩ්ස්. නමුත් මේ අලුත් බෑන්ඩ්ස් ඉදිරියට යන්නේ නැති වෙන්න හේතුව මොකද්ද? භාගයකින් නැවතින හේතුව. මමත් කාලයක් හිටියා එක ගෑන් ළමයින්ගේ බෑන්ඩ් එකක්. ආශාවරි නෙමෙයි. මේ මම ඒකේ හිටියා. මම මේ බෑන්ඩ් එකේ ඉන්නකොට අපි උත්සාහ කළා අපේ නම හදාගන්න. නමුත් අපි ප්‍රැක්ටිස් කළා සෑහෙන අඩුයි. අපේ සද්දේ හැදිලා තිබ්බ හරිම අඩුයි. මේ වගේ බෑන්ඩ්ස් ගොඩාක් ඉන්නවා ලංකාවේ. ඇහින්දාස් විදියට වැඩ ප්ලේ කරන. ඒ කියන්නේ එක දවසක් ප්‍රැක්ටිස් එකක් දාගන්නේ නැති ප්‍රැක්ටිස් එකකට එන්න ඒ කියන්නේ ප්‍රැක්ටිස් එකකට එන්න නිකන් අදිමදි කරන ආටිස්ට්ලා ඉන්න රටක් මේක ඇත්තටම. එහෙම මේ කියන්නේ ඇත්තටම අපි කොහොමද ආටිස්ට් කෙනෙක් බෑන්ඩ් එකත් එක්ක ප්‍රැක්ටිස් එකක් ඔෆ් කෝස් යන්න ඕනේ අනිවාර්යෙන්ම නේද? නැත්තම් කොහොමද අපි එහෙම ප්‍රැක්ටිස් එකක් නැතුව ගිහින් සිං කරන්නේ? එතකොට බෑන්ඩ් වශයෙන් ගත්තොත් ඔය පොඩි අවුට්ලට්ස් වල අපි ප්ලේ කරන බෑන්ඩ්ස් එනවා මෙහෙමයි. ඕකේ කතා දෙකක් තියෙනවා. එක පැත්තක් තමයි දැන් මේ සමහර පොඩි බෑන්ඩ්ස් ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. ඒවල එතනට ඇවිල්ලා ගහලා එයාලගේ මුදල අරගෙන යනවා. හැබැයි මෙහෙම කතාවකුත් තියෙනවා. ඒගොල්ලන්ට ඔය පොඩි බෑන්ඩ්ස් වලට අපි කියමු මම මේ පහත් කොට සලකනවා නෙමෙයි.
නමුත් ඉන්ඩස්ට්‍රි එකේ ලොකු වැඩ ගහලා ලොකු මුදලක් ලබා ගන්න නැති පොඩි වැඩ ගහලා පොඩි මුදලක් ලබා ගන්න ආටිස්ට්ලාට බෑන්ඩ්ස් වලට ඇත්තටම මුකුත් කියන්නත් බෑ සමහර වෙලාවට මොකද හරිම අඩු මුදලකට තමයි මේගොල්ලෝ මේ ප්ලේ කරන්නේ. හරිම අඩු මුදලකට. රුපියල් 10,000ක්වත් නැති වෙන වෙලාවල් තියෙනවා. ප්ලේ කරනවා. කොන්ට්‍රැක්ට් එකක් නම් අපි හිතමු මුළු මාසයක් තිස්සේ ප්ලේ කරනවා කියලා. නමුත් එක වැඩේ රුපියල් 5,000 රුපියල් 4,000ට ප්ලේ කරන්න ඉන්නවා. අපේ මම මේ ලොබි ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නකොටත් මම මුලින්ම ගියේ රුපියල් 4,000ට. ඊට පස්සේ රුපියල් 6,000ට. ඔහොම ඉතාම අඩු මුදල් වලට රුපියල් 4,000කින් මොකක්ද කරන්න පුළුවන්? බස් එකේ එන්න මීට වඩා මුදලක් යනවා. ඒ වගේ ඒ අර හොටෙල් එකේ දෙන මුදල් කෝටායකින් ලොකු ගාණක් කොන්ට්‍රැක්ට් කපාගෙන හරිම සුළු මුදලක් දෙනවා අර ඒ එතන ඇත්තටම ප්ලේ කරන ආටිස්ට්ලාට. මේක ලංකාවේ ගොඩාක් වෙන දෙයක්. මේ හොටෙල් ෆීල්ඩ් එක ඇතුලේ වෙන ලොකු අවුලක් මේක. අනික වෙලාවට පඩි ගෙවන්න නැති එක. එතකොට මේ වගේ දේවල් එක සලකා බැලුවොත් ඇත්තටම මේ ප්‍රැක්ටිස් දාගෙන ප්‍රැක්ටිස් කරන්න ස්ටුඩියෝ එකට ගෙවලා එහෙම කරන එක questionable. හැබැයි මං කියන්නේ අපිට ප්‍රැක්ටිස් කියන එක අනිවාර්යෙන්ම අත්‍යවශ්‍යයි කියන එක. අනික එක මේ මුදල් වලට සිං කරන මුදල් වලට මියුසික් කරන මේ සංස්කෘතිය ඇතුලේ අපි ටැලන්ට් අය දකින්නේ හරිම අඩුවෙන්. මොකද ටැලන්ට් එකට වඩා ඒගොල්ලන් මේ හොටෙල්ස් වලින් එහෙම බලාපොරොත්තු වෙන්නේ අවුට්ලුක් එක. එළියෙන් පේන විදිහ. එතකොට එළියෙන් සෙක්සි නම් එළියෙන් ලස්සන නම් එතනින් එහාට ඒගොල්ලන්ට ඒ එකිනාට සින්දු කියන්න පුළුවන්ද බැරිද කිසිම අදාළත්වයක් නැහැ. සමහර වෙලාවට ෆොරිනර්ස්ලා එහෙම ඇවිල්ලා වාඩිලා ඉන්නවා අර සොෆ්ට් මියුසික් අහන ෆොරිනර්ස්ලා ජෑස් අහන්න ආසාවෙන් එන ෆොරිනර්ස්ලා ඇවිල්ලා වාඩි වෙලා අර ටෑස් ගහලා ගහන මියුසික් එක කිසිම ප්‍රැක්ටිස් එකක් නැතුව මේ ලංකාවේ හොඳ හොටෙල්ස් වල එහෙම ප්ලේ කරන ඒවා බලලා ඒගොල්ලෝ හරි මං හිතන්නේ ඒගොල්ලෝ සමහරලාට නැගිටලා යනවා. එහෙම අවස්ථා තියෙනවා. ඒකට ඉතින් ඒ මියුසිෂියන් විතරක් වැරදිත් නැහැ. මුළු මැනේජ්මන්ට් එකේම අතේ තියෙනවා. ටැලන්ට් එකට වඩා ලංකාවේ තැනක් දෙන්නේ අනිවාර්යෙන්ම පෙනුමට. විශේෂයෙන්ම ෆීමේල් ආටිස්ට්ලට. මේ මුදල් වලට සංගීතය කරන එක ඇතුලේ ඕගොල්ලෝ මම දන්න දෙයක් මමත් එක කරලා තිනා මේ මියුසික් වලට තියෙන ආසාව ටික ටික අඩු වෙනවා. මොකද සේම් ක්‍රවුඩ් එකකට සේම් ඉන්ටෙන්ෂන් එකක් තියෙන ක්‍රවුඩ් එකකටනේ අපි ප්ලේ කරන්නේ. එකම සින්දු ටික අවුරුද්දක් ප්ලේ කරනවා කියන්නේ නිකන් හිතලා බලන්න එකම සින්දු ටික එපා වෙනවා. රස්සාව අන්තිමට එපාම වෙලා යන මොහොතක් එනවා. මට ඇවිල්ලා තියෙනවා. මම ඒකයි මේ කියන්නේ. එතකොට මගේ අදහස ඔයාලා මියුසික් අහන්න, මියුසික් ගැන රිසර්ච් කරන්න. මේ නිකම්ම ඇවිල්ලා දෙන ගාන අරගෙන එකම සින්දු ටික කියලා යන්නේ නැතුව ඔයාලා ඒ මියුසික් වලින් හම්බෙන සල්ලි ඔයාලගේම නිර්මාණයකට ඉන්වෙස්ට් කරන්න. ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. ඒක නිකන් නාස්ති කරලා ඒකෙන් ඔයගොල්ලෝ මොන හරි පාවිච්චි කරලා මොන හරි කාලා බීලා ඉවර කරනවට වඩා ඔයා මේ ඔපචුනිටි එක ගත්තා. හරි ඒකෙන් ඔයාට මුදලක් හම්බ වෙනවා. මේ මුදල ඔයා කොහොමද ඔයාගේ ක්‍රියේටිවිටි එක එළියට දාන්න? ඔඩියන්ස් එකකට ඔයාටම කියලා ඔඩියන්ස් එකක් හදාගන්න ඔයා කොහොමද මේ සල්ලි ඉන්වෙස්ට් කරන්නේ? මේක තමයි හරිම දේ මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ඇතුලේ වෙන්න ඕන විය යුතු දේ. නමුත් ඒක වෙනවා හරිම අඩුයි. මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න. මට මේකට අවංක උත්තරයක් ඕනේ. හෙට ඔයාලා මියුසික් කරනවට කවුරුත් පේ කරන්නේ නැත්තම් ඔයාලා එතකොට මියුසික් කරනවද? තමන්ගෙන් අහලා බලන්න. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කියන්න. හෙට ඔයාලා මියුසික් ප්ලේ කරනවා නැත්තම් මියුසික් කරනවා දිගටම ඔයාට පේ කරන්නේ නැහැ කවුරුත්. ඔයා මියුසික් කරනවද? මම දන්නවා ගොඩක් අයගේ උත්තරේ මෙතන නෑ කියන එක. මොකද සමහරු ඉන්නවා ඇත්තට මේක ආර්ට් එකක් විදිහට කරගෙන යනවා. ඒකේ මුදල් උපයන්න try කරනවා. නමුත් එක අතකින් ලංකාවේ ආර්ථිකයත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මට ඔයාලට අන්තිම වශයෙන් දෙයක් කියන්න අවශ්‍යයි. ඔයාලා විෂයට අවංක වෙන්න. ඔයාලා විෂයට අවංක වුණොත් ඔයාට විෂය පෙරලා අවංක වෙයි. ඔයාට වාසි සහගත දේවල් ලබා දෙයි. මම ඒක ඔයාලට කියන්නම අවශ්‍ය දෙයක්. මොකද මම ඒක එක්ස්පීරියන්ස් කරපු දෙයක්. ඒක නිසා මුදලට පමණක් මේ සංගීතය කියන දේ කරන්න එපා. මුදල් උපයන්න, ඒ ඔබේ ක්‍රියේටිවිටි එක එළියට දෙන්න ඉන්වෙස්ට් කරන්න.
අන්න එහෙමයි මේ මියුසික් කියන දේ බිස්නස් එකක් කරගන්න ඔයාලට පුළුවන් වෙන්නේ. ඉතින් අද ගොඩක් කතා කරා මං ඇත්තටම ආයිත් පාරක් ස්තුතිවන්ත වෙනවා මගේ වීඩියෝස් බලනවට මට කමෙන්ට් එකක් හරි දානවට ඔයාලා ගොඩක් මගෙන් අහලා තිබ්බා මැනිෆෙස්ටේෂන් එක ගැන තව වීඩියෝස් කරන්න කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලා කොහොමද ඔයාලගේ ගෝල්ස් ඇචීව් කරන්න කියන එක මං ඔයාලට උදාහරණ සහිතව මගේ ජීවිතේ කතා සහිතව මං ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.